මම ඇපල් කාලා තියෙනවා. මම ඇපල් කාලා තියෙනවා කියලා කියන්නේ present perfect එක. එතන මේක හදන්නේ මුලින්ම අපේ ඉංග්‍රීසි වල තියෙන structure එකක් subject verb object subject කරන කෙනා verb ක්‍රියාව කරන දේ object කර්මය යටත් වෙන කෙනා. එතකොට යටත් වෙන දේ. මම ඇපල් කාලා තියෙනවා. ඒකේ මුල්ම එක තමයි මම. මම කියන්නේ I. ඊට කලින් අපි මෙන්න මේ කාලා තියෙනවා කියන එක හදාගමු. කාලා තියෙනවා. කොහොමද ඒක හදාගන්නේ? කාලා තියෙනවා. කාලා තියෙනවා. මම මෙතන ලියලා තිනවා කාලා තියෙනවා. තියෙනවා. තියෙනවා කියන එක අපිට මේ පැත්තට ගන්න පුළුවන්. ඉංග්‍රීසි වල ගොඩක් ඒවා අපිට මාරු කරලා තමයි හදාගන්න තියෙන්නේ. මෙතන තියෙන්නේ තියෙනවා. තියෙනවා කියන්නේ have එහෙම නැත්නම් has. කාලා. කාලා. කොහොමද කාලා කියන එක ගන්නෙ? කාලා කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් මෙතන කනවනේ. කනවා තමයි verb එක. eat. eat. ate. eaten. මම හැම වෙලෙම කියනවා වගේ verb එකට forms තුනක් තියෙනවා. eat, ate, eaten. eat කනවා, ate කෑවා, eaten කාලා. eat කනවා, ate කෑවා, eaten කාලා. එතකොට අපි පාවිච්චි කරන්න ඕනේ කාලා, eaten. කාලා. මෙතන අපි පාවිච්චි කරන්න ඕනේ eaten, eaten. have, has plus eaten. have, has එකත් එක්ක eaten පාවිච්චි කරනවා. එතකොට මම කියලා කියන්නේ I මම කියන්නේ I කාලා තියෙනවා කියන එක මෙතනට එන්න ඕනේ. මුලින්ම කරන කෙනා ඊට පස්සේ ක්‍රියාවයි ගන්න. මේක තමයි ක්‍රියාව. කාලා තියෙනවා. ඒතර අපි දාන්නේ මොකද? I'ත් එක හැම වෙලෙම ඉන්නේ have eaten. I have eaten. I have eaten. මොනවද කාලා තියෙන්නේ? apple. apples. right? I have eaten apples. I have eaten apples. apples කියන එක මෙතනට ඇවිල්ලා මේක මෙතනට ඇවිල්ලායි තියෙන්නේ. පැහැදිලිනේ? right. මගෙන් ගොඩක් අය අහලා තිබුණා මං කිව්වහම අම්මා උයලා කියන එක අම්මා උයලා තියෙන්නේ නේද කියලා. දෙකම එකයි. මං උදාහරණයක් විදිහට ලියන්නම්. කවුරු හරි වාගෙන් අහනවා ඔයා කාලාද? ඔයා කාලා දෙන්නේ. ඒක අහන්නේ කොහොමද? ඔයා කාලා. ඔයා කාලා නම් you කාලා. කාලා නම් මම කිව්වේ මොකද? have eaten. have eaten. කාලා කිව්වත් කාලා ඉන්නේද කියලා ඇහුවත් කාලා තියෙනවා කිව්වත් පාවිච්චි කරන්නේ have eaten තමයි. has eaten, have eaten. youth එක්ක අපි ගන්න ඕනේ have. youth එක කියන්නේ have eaten. you have eaten. you have eaten. හැබැයි මේ sentence එක. හැබැයි අපිට මෙතන තියෙන ප්‍රශ්නයක් හදන්න. මේ ප්‍රශ්නේ නම් හදන්න තියෙන්නේ